යාඥා කරන්නේ කොහොමද? යාඥාව කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද? ඒක කටපාඩමින් කියන දෙයක්ද? නැත්නම් පල්ලියේ දන ගහලා කියන දෙයක්ද? ඇත්තටම යාඥාව කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ශිදු තෙරේසා තුමිය කියනවා යාඥාව කියලා කියන්නේ අපේ ජීවිතයේ දුක සතුට බලාපොරොත්තුව වේදනාව වගේ ඕනම දෙයක් දෙවියන් වහන්සේ එක්ක බෙදා ගන්න එකට කියලා. හැබැයි මතක තියාගන්න යාඥාව කියලා කියන්නේ ඉල්ලීම් ලිස්ට් එකක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේත් එක්ක කරන හෘදයාංගම සංවාදයක්. දැන් අපි කොහොමද යාඥා කරන්නේ? මුලින් මතක තියාගන්න යාඥාව කියලා කියන්නේ මැරතන් රේස් එකක් නෙමෙයි. ඒක කෙටි යාඥාවකින් වුණත් අපිට පටන් ගන්න පුළුවන්. උදාහරණයකට ඔයාට පුළුවන් උදේ නැගිට්ටාම දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒ වගේම රෑ නිින්දට යන්න කලින් ඔයාට පුළුවන් දවසේ වෙච්ච දේවල් මෙනෙහි කරලා ඒ හැමදේම දෙවියන් වහන්සේට බාර දෙන්න. අපි හැමදාම උදේට දත් මදිනවා වගේ ඔයාට පුළුවන් යාඥාව කියන එකත් ඔයාගේ ඩේලි රූටින් එකේ එක පාර්ට් එකක් විදිහට ඇඩ් කරගන්න. යාඥාවේදී වැදගත් වෙන්නේ ඔයා කොච්චර වෙලාවක් යාඥා කරනවද කියන එකවත් ඔයාගේ වචනවල තියෙන ලස්සනවත් යාඥාවේ දිකපල්ලවත් නෙමෙයි. වැදගත් වෙන්නේ ඔයාගේ හිතේ තියෙන අවංකකමයි. තව දෙයක් තමයි යාඥාව කියලා කියන්නේ හරියට ගිරව් වගේ අපේ ඉල්ලීම් දෙවියන් වහන්සේට කියාගෙන යන එක විතරක් නෙමෙයි. යාඥාව කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන එකටයි. හැබැයි අපිට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නිහඬියාව තුල. යාඥා කරන්න කියලා හරියටම හරි පර්මනන්ට් ටයිම් එකක් අපිට නැහැ. මොකද දෙවියන් වහන්සේ හැම වෙලාවෙම අපිත් එක්කයි. ඒ නිසා ඔයාට පුළුවන් ඔයා කොහේ හරි ගමනක් යද්දී ඔයා මොකක් හරි වැඩක් කරද්දී ඒ වගේම ඔයාට ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙන වෙලාවට දෙවියන් වහන්සේත් එක්ක පොඩි chat එකක් දාන්න. ඒ වගේම දෙවියන් වහන්සේ හැම වෙලාවෙම අපිත් එක්ක නිසා අපිට දෙවියන් වහන්සේට කතා කරන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න අවශ්‍ය නැහැ. මේ 21 වෙනි සියවසේ ජීවත් වෙද්දී ඔයාට සමහරක් වෙලාවට බිසි වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාට පුළුවන් හැමදාම දවසේ එක වෙලාවක් යාඥාවට වෙන් කරන්න. ඉතින් ඔබ සැමට ජේසු වේටයි.